හෙලෝ ගයිස් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ කරන්න හිටියේ වීඩියෝ එකක් නෙමෙයි. මොකද මම මොබයිල් ගේම් ප්ලේ කරලා සල්ලි හොයන වැඩ ඊට පස්සේ වීඩියෝ එකක් බලලා සල්ලි හොයන වැඩ මම ප්‍රොමෝට් කරන්නේ නැහැ. ඉතින් මේවා ඇත්තටම ගේමක් ගන්න අමාරුයි මේ කාලේ වැය වෙන වැඩක්. හරි? හැබැයි ඔයාලට මේ ඇප් එකේ පේනවා ඇති මම ඩොලර් 13ක් මේ පොඩි කාලයක් ඇතුළත හොයලා තියෙනවා. ඉතින් මට හිතුණා විදිහට මේ ඇප් එක ගොඩක් හොඳයි. ගොඩක් කරන්න පුළුවන්. ඉතින් ඩේලි වින්ඩෝ වල මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මට දැන් වින්ඩෝ එකක් දාන්න නැති වෙන්න මේකේ කොයින් තියෙනවා. හරි එහෙනම් ඔයාලා වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න මම ඔයාලට කියලා දෙන්නම් මේකේ ඔයාලට කොයින් එකතු කරගන්නේ කොහොමද කියලා. හරි. ඔයා ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න මම යට කමෙන්ට් සෙක්ෂන් එකේ ලින්ක් එකක් දාලා ඇති. ලින්ක් එකෙන් ගිහලා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. කරගත්තට පස්සේ ඔයාලට account එකක් හදන්න. ඒ account එක හදලා සරලව ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්නන්නේ. බැලන්ස් 0 වෙන්නේ නැති. ඔයාට මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති මෙන්න 0.5ක් කියලා තියෙන එක. ඒක ඔයාව බලන්න. ඔයාගේ නම් ඇත්තේ ක්ලියර් ලයින් එකක් දෙකක් වගේ. මගේ තියෙනවා දැන් ලයින් 8ක්. මොකද මම මේ ටාස්ක් කම්ප්ලීට් කරලා ඉවරයි. හරි. ඔයාලට ඉතින් මෙතන තියෙන මෙන්න මේ වගේ සරල වැඩක්. ඔයාලා මේ වගේ ගේම් ප්ලේ කරලා ඇති. මෙන්න මෙහෙම ඔයාලට එක දිගට මේවා කපන්න තියෙන්නේ. හරි. හරි. ඔයාලා මේක මෙහෙම කැපුවාම ඔයාලගේ මේ මෙතන පේන ඇති ජෙම් බැලන්ස් එකක් තියෙනවා. හරි මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති ජෙම් බැලන්ස් එකක් තියෙනවා. මේකට 0.5ක කොයින් අනිවාර්යෙන් ඔයා මෙන්න මෙතෙන් දීලා තියෙන ලයින් ගාන කැපුවාම ඔයාලට හම්බ වෙනවා. හරි මම දැන් 0.5ක් ගන්න මේකේ ලයින් 8ක් කපන්න ඕනි. ඉතින් මේක විතරක් නෙමෙයි මේකේ සල්ලි හොයන තියෙන ක්‍රම. හරි ඔයාලට තව මෙන්න මෙතනට ආවට පස්සේ මෙන්න මේ අයිකන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ පේනවා ඇති මෙන්න මෙහෙම ක්ලබ් තියෙනවා. හරි මේ ක්ලබ් වලට ගිහලා ඔයාලට තියෙන්නේ මේක ගේම් ගහලා කොයින් එකතු කරගන්න. හරි මෙන්න මේ විදිහට මම එක ක්ලබ් එකක් දුන්නා. අන්න ඒකේ දැන් යන්නේ මෙන්න මේ රේසින් ගේම් එකක්. ඉතින් බෙට් කරන්න තියෙනවා. ඔයාලට පේන විදිහට කාර් තුනක් තියෙනවා. අර මේ ඔය මැද යන කාර් එකට ඇල්ලුවා නම් ඔයා වින් කරනවා. මම දැන් ජොයින් වුන්නේ නැහැ ගේම් එකට. හරි මම ඔයාලට පෙන්නන්න බෙට් කරන්නේ කොහොමද කියලා. ඉතින් ක්ලබ් එකට ඔයා දැන් මෙහෙම ක්ලබ් එකට ජොයින් වුණාම ඔයාට ගිෆ්ට් හම්බ වෙනවා. හරි ඔයාට එක එක ගිෆ්ට් හම්බ වෙනවා. ඔයාටත් ගිෆ්ට් යවන්න පුළුවන්. හරි මම ඒක ඉස්සරහ කියලා දෙන්න. දැන් බලමු මේක බෙට් කරන්නේ කොහොමද කියලා. දැන් ඔයාට හිතෙන කාර් එක දීලා මෙන්න මෙහෙම මෙතනින් ප්ලේ කියන එක දෙන්න. හරි දුන්නාට පස්සේ ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ තප්පර ගානක් යනවා. ඒ තප්පර ගාන ගියාට පස්සේ තමයි මේ ගේම් එක ස්ටාර්ට් වෙන්නේ. හරි දැන් මේ ගේම් එක එහෙම යනකම් ඔයාගේ ගිෆ්ට් දෙන්නේ මෙන්න මෙතන ඔයාලට පේන ඇති ගිෆ්ට් අයිකන් එක. හරි මෙන්න මෙතන ගිෆ්ට් අයිකන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙහෙම එක එක ගිෆ්ට් දැන් මෙයා කියනවා 17 දෙනෙක්ට දෙනවා. හරි මෙහෙම එක ගිෆ්ට් එකක් ක්ලික් කරලා දෙන්න ඕනේ ගාන දීලා ඔයාලට මෙතන යවන්න තියෙනවා. මම දෙනවා එක්කෙනෙක්ට කියලා සින් දෙනවා. හරි ඉතින් ගිෆ්ට් දෙන්න ඔයා අනිවාර්යෙන් ලෙවල් 1 අන්ලොක් කරගන්න ඕනේ. ලෙවල් 1 කියන්නේ ඔයා කොයින් මිලියනක් හොයන්න ඕනේ. හරි ඔයා කොයින් මිලියනක් හොයන්න ඕනේ. ඔයාලට පේනවා ඉතින් මම මේ බෙට් එක ලොස් වෙලා ඉතින් ආයෙ බෙට් එකක් දානවා මෙන්න මෙතන. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේකින් ඉන්න මට ගිෆ්ට් හම්බ වෙනවා. හරි ඔය කොයින් 37000ක් මට හම්බුණා. හරි ඉතින් ලොකු ගාණක් කොයින් 37000ක් මට හම්බුණා. අපි බෙට් කරේ දෙවෙනි කාර් එකට. ඔයාලට පේනවා තියෙන එක සාර්ථක වින් කරා. ඔයාලට පේනවා ඇති යූ වින් කියලා වැටෙනවා මේ බෙට් එක. හරි මේ වගේ ක්ලබ් ගොඩක් තියෙනවා. හරි ඔයාලට පේනවා ඇති ක්ලබ් ගොඩක් තියෙනවා. මේවට ජොයින් වෙලා බලන්න. ඔයා දැන් මේ කොයින් එක්ස්චේන්ජ් කරගන්න නම් හරි දැන් මේ මෙන්න මෙතන හොයනවනේ කොයින් මේ කොයින් එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්. හැබැයි ඔයා මේකේ ලෙවල් 4ට යන්න ඕනි කොයින් එක්ස්චේන්ජ් කරගන්න. දැන් තමයි ඔයාලට සීක්‍රට්ම කතාව මම කියලා දෙන්න යන්නේ මේකේ ජෙම් හොයන්නේ කොහොමද කියලා. මේ ජෙම් අයිකන් එක ක්ලික් කරගත්ත පස්සේ ඔයාලට පේනවා ඇති ජෙම් හොයන ක්‍රම ටික තියෙනවා. ඉතින් ඔයාලට කිව්වාගේ පේනවා ඇති මේ කොයින් එක්ස්චේන්ජ් කරනවා නම්
මේක ඔයගොල්ලෝ බලනවා ලෙවල් 4ට යන්න ඕනි. හරි. ඉතින් ඔයාට එහෙම ගේම් එක ගහලා ලෙවල් 4ටම යන්න පුළුවන් කොයින් එකතු කරගෙන. මම ඔයාට ඉස්සරහට ඒක කියලා දෙන්න. ඔයාට පේනවා ඇති මෙන්න මෙතන ඉන්වයිට් පෙන් කියලා තියෙනවා. හරි. ඉතින් ඔයාට පේනවා ඇති මං ඉන්වයිට් කරලා තියෙනවා 77 දෙනෙකුට. ඉතින් ඇත්ත කතා කරොත් මම 77 දෙනෙකුට ඉන්වයිට් කරලා තියෙනවා FB හරහා. හරි. ඉතින් මම මේ ගැන කිසිම YouTube වීඩියෝ එකක් දාලා නැහැ. ඉතින් මං සම්පූර්ණ ඔයාලා වගේ FB account එකකින් හදාගෙන මේ ගැන විඩ්‍රෝ එකක් දාන්න පුළුවන්. ඇත්තෙන් විඩ්‍රෝ දාන්න බැයි නම් මම කවදාවත් වීඩියෝ එකක් කරන්නේ නැහැ. හරි. විඩ්‍රෝ එකක් දාන්න පුළුවන් නම් විතරයි මම වීඩියෝ එකක් කරන්නේ. ඉතින් එහෙම කියලා FB එකට මම වීඩියෝ එකක් දැම්මා. වීඩියෝ එකක් නෙමෙයි සෝරි පෝස්ට් එකක් දැම්මා. ඉතින් මේ පෝස්ට් එකෙන් ආපු කට්ටිය තමයි මේ ඉන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් FB එකේ group තියෙනවා. ඒ group වලට දාන්න මම මේ YouTube වීඩියෝ එකක් දාලා නෙමෙයි. හරිද? ඔයා කොහොමද දැන් මේක level up කරගන්නේ? ඔයාලා වෙන මෙතන පේනවා ඇති my level කියලා එකක් තියෙනවා. ඒකට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා ඇති level 1 හොයන්න නම් මොකද්ද කරන්න ඕනේ? එහෙම තියෙනවා. හරි. level 2 වලට ගියාට පස්සේ ඔයාලට මේකට ඉන්වෙස්ට් කරන්න කියනවා. ඉන්වෙස්ට් කරන්න එපා. ඔයා හොයන coin වලින්ම මේකේ level up කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති coin වලින් නම් කොහොමද level up කරගන්නේ කියලා. ඔයාලට coin 1 million තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් level 1 වලට යනවා. 3 million තියෙනවා නම් level 2. ඔයාලට මිලියන 30ක් ඕනේ level 4ට යන්න. ඒ කියන්නේ coin exchange කරන ඒ කියන්නේ දැන් අපිට අර coin විකුණලා gem කරගන්න පුළුවන් level 4ෙන්. ඒකට ඔයාට ඕනේ මිලියන 30ක් coin. හරි. මිලියන 30ක් වගේ වෙන වැඩක් නෙමෙයි. ඉතින් ඔයාට මෙතනට sign up වෙන ගමන්ම ලක්ෂ 4ක් විතර coin හම්බෙයි. හරිද? ඉතින් මෙන්න මෙච්චරයි කතාව. දැන් මේ ගේම් එකේ ඔයාට පේනවා ඇති මෙන්න මෙතන උඩ හරි මෙන්න මෙතන උඩ තියෙනවා ගෝල් එකක්. ඔයාට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා 12565. හරි. මට මේ ගාන හම්බෙනවා තව පැය 24කින්. ඊට පස්සේ ඔයාට පේනවා මෙන්න heart තියෙනවා. ඉතින් මේ heart වලින් තමයි මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. රෙෆරල් කරනකොට මේ heart වලට නිකම් එනවා. හරි. දැන් එහෙනම් අපි මේකේ withdraw එකක් දාන්න. ඔයාලා මෙන්න මෙතන gem ටික ක්ලික් කරගත්තට පස්සේ එනවා withdraw icon එක. ඒක දුන්නාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන wallet එකක් set up කරගන්න කියලා තියෙනවා. හරි wallet එක set up කරන් කලින් වගේ app එකේ setting හදාගන්න. මෙහෙම ගිහිල්ලා මෙන්න මේ icon එක click කරන්න. පස්සේ මෙන්න මේ icon එක click කරගන්න. ඉතින් මෙන්න මෙතන page verification එකක් ගන්න තියෙනවා. එන්නේ page verification එක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒක උඩ tap කරන්න. හරි verification එක කරාට පස්සේ මෙන්න මෙතන verified කියලා පෙන්නනවා. පේනවා ඇති. හරි දැන් යන් අපි withdraw එකක් දාන්න. withdraw කියන බටන් එකට කරලා met wallet කියන එක දෙන්න. හරි මෙතනින් email කියන එක දීලා ඔයාට ඔයාගේ email එකක් දීලා ඔයාට මේක next button එක click කරගන්න පුළුවන්. හරි. ඒක දුන්නාට පස්සේ ඔයාට verification code එකක් එනවා ඔයාගේ Gmail එකට. ඒක දුන්නාට පස්සේ සාර්ථක ඔයාගේ met wallet එකට create වෙනවා. හරි. දැන් ඔයාගේ met wallet එක click කරගන්න. හරි. ඔයාට ඔන්න බේසික් ලෙවල් කියන එක ඔයා කම්ප්ලීට් කරගන්න ඕනේ. මෙතනින් ඔයාගේ විස්තර ටික දීලා ඔයාට මේක කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි වෙරිෆිකේෂන් එකක් එනවා ID වෙරිෆිකේෂන් එක. ඒක ඔයා කරන්න ඕනේ නැහැ. මොකද $50ක් අපි ලිමිට් එකක් තියෙනවා. ඔයා 50 පැනලා විඩ්‍රෝ එකක් ගන්නවා විතර අපිට ඒක කරගන්න ඕනේ. හරි. ඔන්න මම ටික දවසකින් ලොග් වුණාට පස්සේ $10 මගේ met wallet එකට ඇවිල්ලා තිබ්බා. දැන් ඔයාලා යන්න ඕනේ වගේ බැංක් account එකට මේක link කරගන්න. ඔයා ඔය link withdraw account කියන එක දීලා ඔයාගේ bank wallet එක ඔයාලට පුළුවන් මෙතනින් add කරගන්න. ඉතින් මේ විස්තර ටික දීලා ඔයා මෙන්න මෙතන done කියන බටන් එක දෙන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ඔයාගේ bank account එක මේකට link වෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් cash out කියන එකට ඇවිල්ලා ඔයාගේ විඩ්‍රෝ කරන්න අවශ්‍ය ගාන දීලා මෙන්න මෙතනින් සබ්මිට් කරනකොට පේනවා ඇති ෆී එක 3.5ක් කැපෙනවා. හරි ෆී එක 3.5ක් කැපෙනවා. ඒ කියන්නේ අපි රුපියල් 2000ක ආසන්න මුදලක් ගත්ත හැකි. හරි විඩ්‍රෝ එක උන් අපි දැම්මා.
හරි ඔයාලට මෙතන ඔයාගේ පේමන්ට් පාස්වර්ඩ් එකක් දෙන්න කියනවා. හරි දවස් 7ක් යනවා කියලා කියනවා. ඒ දවස් 7ක් යන්නේ මේක එක්කන්ට එනවා මේ පේමන්ට් එක. හරි ඔන්න ඔයාලට පේනවා ඇති මගේ බැංකු account එකට මේ සල්ලි වැටුණා. ඉතින් මේ app එක අනිවාර්යෙන් withdraw දෙනවා. ඔයා try කරලා බලන්න. එහෙනම් මේ වීඩියෝ එක අපි සමුගන්නවා. ඉතින් ඔයාලට අනිවාර්යෙන් අපි withdraw proof එක තමයි අපි වීඩියෝ අරන් ඉන්නේ. එහෙනම් හැමෝටම සුබ දවසක්.